දැන් බලන්න කැලෙන්ඩරේ දිහා 2026 අවුරුද්ද පටන් අරන් මාස දෙකක් ඉවරයි. දැන් අපි ඉන්නේ මාර්තු මාසයේ 3 වෙනි සතියේ. ගොඩක් අය මේ වෙද්දි Taman ජනවාරි මාසයේ ගත තීරණ අතෑරලා අලුත් අවුරුද්දෙන් පස්සේ පටන් ගන්නම් කියලා කම්මැලි වෙලා ඉන්නවා. හැබැයි මතක තියාගන්න හැමෝම නිදා ගන්න වෙලාවේ අවදි වෙන මිනිහයි ලෝකේ දිනන්නේ. ආයුබෝවන් හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ආශා මොටිවේෂන් එක. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ මාර්තු මාසයේ ඉදිරි දින කිහිපය ඔයාගේ ජීවිතේ සහ බිස්නස් එක ජයග්‍රහණය කරවන්න පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේ කරුණු පහ ඔයාගේ හිතට ගන්න. ඒක ඔයාගේ අවුරුද්දම වෙනස් කරાવી. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලේ තියෙන රතු පාට subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. මම මේ වීඩියෝ එක කතා කරන පළවෙනි කාරණේ තමයි වැටුණු තැනින් දැන්ම නැගිටින්න. ගොඩක් අයට ජනවාරි පෙබරවාරි මාස දෙකේ හිතපු විදියට වැඩ කරගන්න බැරි වුණාම හිතනවා මේ අවුරුද්දත් ඉවරයි කියලා. නෑ මිත්‍රයා, තාම අවුරුද්දෙන් කාලයක්වත් ඉවර නෑ. මාර්තු 3 වෙනි සතිය කියන්නේ අලුතින් පටන් ගන්න හොඳම කාලයයි. කලින් මාස දෙකේ වුණ වැරදිගෙන හිත ඉන්නේ නැතුව ඒවයෙන් පාඩම් ඉගෙනගෙන අද ඉඳන් අලුත් ගමනක් පටන් ගන්න. ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ගිය මාස දෙකේ සේල්ස් අඩු වුණා කියලා වැටෙන්න එපා. ඒක සාමාන්‍ය දෙයක්. වැටෙන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි වැටිලා ඉන්න එකයි ලොකුම ප්‍රශ්නය. දැන්ම අලුත් ගැම්මකින් වැඩ පටන් ගන්න. මම මේ වීඩියෝ එකේ කතා කරන දෙවෙනි කාරණේ තමයි අප්‍රේල් ලස්සන ගන්න දැන්ම වපුරන්න. ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් අප්‍රේල් මාසේ ලාභයක් ගන්න ඕනේ නම් ඒකේ අඩිතාලම දාන්න ඕනි මේ සතියේ. මිනිස්සු සල්ලි වියදම් කරන්න පටන් ගන්නේ අප්‍රේල් මුල ඉඳන්. හැබැයි ඒ අයගේ හිතට ඔයාගේ බිස්නස් එක කාවත් ගන්න ඕනේ මේ මාර්තු 3 වෙනි සතියේ. ඔයාගේ බඩු ටික ලෑස්තිද? ඔයාගේ මාකටිං ප්ලෑන් එක ලෑස්තිද? අන්තිම මොහොතේ දුවන්නේ නැතුව හැමෝටම කලින් ඔයා සූදානම් වෙන්න. මිනිස්සු සල්ලි අතර ගන්නකොටම ඔයාගේ බිස්නස් එක ඔවුන්ගේ ඇස් ඉස්සරහා තියෙන්න ඕනි. ඒකට අවශ්‍ය ප්‍රචාරණ වැඩ කටයුතු දැන්ම ප්ලෑන් කරන්න. මම මේ වීඩියෝ එකේ කතා කරන 3 වෙනි කාරණේ තමයි සල්ලි පාලනය. මාර්තු මාසය කියන්නේ ගොඩක් අයගේ සල්ලි නාස්ති වෙන කාලයක්. මොකද අවුරුද්දට බඩු ගන්න ඕන නිසා හැමතැනම සේල්ස් දාලා තියෙනවා. බිස්නස් එකක් කරන කෙනෙකුණත් නැති කෙනෙකුණත් මේ කාලේ සල්ලි පාලනය කරගන්න. අප්‍රේල් මාසේ එනකොට හැමතැනම තියෙන සේල්ස් දැකලා අහු වෙන්න එපා. බිස්නස් එකේ දියුණුවට යොදවන්න තියෙන සල්ලි අනවශ්‍ය සෝබන දේවල් වලට වියදම් කරන්න එපා. මතක තියාගන්න සල්ලිකාරයෙක් වෙන්නේ වැඩියෙන් හම්බ කරලා නෙවෙයි, හරියට වියදම් කරලා. මේ මාර්තු මාසේ ඔයා ඉතුරු කරගන්න හැම රුපියලක්ම ඔයාගේ අනාගතයට ආයෝජනයක්. මම මේ වීඩියෝ එක කතා කරන 4 වෙනි කාරණේ තමයි අනුන්ගේ පෝස්ට් වලට ඌල්ලන එක නතර කරන්න. දැන් ඔයා Facebook, Instagram ගියාම දකින්නේ හැමෝම ට්‍රිප් යනවා, අලුත් වාහන ගන්නවා, සතුටින් ඉන්නවා වගේ දේවල්. ඒව දිහා බලලා මට විතර නෙමෙයි මුනේ කියලා දුක් වෙන්න එපා. ඔයා ඒ දකින්නේ ඒ අයගේ ජීවිතේ තියෙන ලස්සනම මොහොත විතරයි. ඒ අය ඒ තැනට එන්න විදපු දුක, කරපු කැපකිරීම ඔයා දන්නේ නැහැ. ඒ නිසා අනුන් එක්ක ඔයාව සසඳන්න එපා. ඔයාගේ තරගයේ තියෙන්නේ ඊයේ හිටපු ඔයා එක්කම විතරයි. අනුන්ගේ රේස් එකේ දුවන්නේ නැතුව ඔයාගේම මාවතේ වේගයෙන් ගමන් කරන්න. මම මේ වීඩියෝ එකේ කතා කරන 5 වෙනි කාරණේ තමයි කාලය කියන්නේ ආපසු නොයන දෙයක්. අප්‍රේල් මාසේ නිවාඩු වෙද්දී ගොඩක් අය විවේක ගන්න බලන් ඉන්නවා. හැබැයි ඔයාට හරි හීනයක් තියෙනවා නම් හැමෝම නිවාඩු ගන්න වෙලාවේ ඔයා වැඩ කරන්න. හැමෝම නිදා ගන්න වෙලාවේ ඔයා සැලසුම් කරන්න. මාර්තු මාසේ මේ සතියේ ඔයා දාන එක තප්පරයට අවුරුද්ද අන්තිමේදී ඔයාට ලොකු ප්‍රතිඵලයක් ලැබෙයි. අප්‍රේල් නිවාඩුවෙන් පස්සේ පටන් ගන්නම් කියලා හිතන්න එපා. අද කරන්න පුළුවන් දේ අදම කරන්න. කාලය කියන්නේ ආපසු ගන්න බැරි දෙයක්. ඒ නිසා අද දවස අපතේ යවන්න එපා. ඉතින් මේ කරුණු පහ ගැන ඔයාලා මොකද හිතන්නේ? අද ඉඳන් ඔයා ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න සූදානම්ද? ඒක පටන් ගන්න අදම මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න මම අද ඉඳන් පටන් ගන්නවා කියලා. ඔයාගේ මේ ගමනට ශක්තියක් වෙන්න ආශා මොටිවේෂන් හැමදාම ඔයා එක්ක ඉන්නවා. මේ වීඩියෝ එකෙන් ඔයාගේ හිතට පොඩි හරි ගැම්මක් ආවා නම් ඒක තව යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න.
අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එතකන් ඕගලන්ට සුබම සුබ දවසක් වේවා.